හැලව ළමයි කොහොමද ඔයාලට? ඉතින් අදත් හැමෝවම ගොඩක් ආදරෙන් පිළිගන්නවා channel එකේ ටිකක් කාලෙකට පස්සේ ගේන නවකතාවක්. මේක කොටස් 20ත් 25ත් අතර යන කතාවක්. ඉතින් කතාවේ නම තමයි නපුරු දෑසක් කියලා කියන්නේ. ඉතින් කලින් කතාව වගේම මේකත් ප්‍රේම වෘත්තාන්තයක්. ඉතින් හැමෝගෙම ගොඩක් ආදරෙන් ඉල්ලනවා අලුත් කතාවත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් ඒ වගේම ඔයාලට පුළුවන් අපේ channel එකේ කලින් කතාත් නරඹන්න. ඉතින් කැමති අයට පුළුවන් පළවෙනිව බලන්න. ඉතින් අපි එහෙනම් යමු පළවෙනි කොටසට කතාවේ මොකද වෙන්නේ කියලා බලන්න. ඉතින් තවමත් ඔයා අපේ channel එක subscribe නොකරපු කෙනෙක් නම් කරුණාකරලා ගිහින් subscribe button එක click කරලා එන්න. ඉතින් එහෙනම් අපි යමු පළවෙනි කොටසට. අඩෝ කේෂ් අරුන් ටික අපිව follow කරනවා. කාට හරි කතා කරන්න වෙයි බං. අපි දෙන්න විතරයිනේ මේකේ ඉන්නේ. මෙහෙම කියන්නේ කේෂ්ගේ නැත්නම් කේසරගේ හොඳම යාළුවා. මොන රෙද්දක්ද මන් දන්නේ නැහැ. මුන්ට අපේ ඩැඩීගෙන් පලිගත්තා මදි වෙලාද බං. ඔහොමම කාර් එක හයිවේ දාමු. එහෙම කියන්නේ ආශීර්. යකෝ හයිවේ දැම්මොත් මුන් ටික අපේ පිටිපස්සෙන් ඇවිල්ලා කෙලලා අරීවි. අපි දෙන්නම on the spot වෙන්න. හිටපන්කෝ බලන්න. ඉතින් කේෂර මෙන්න මෙහෙම කියනවා අපේ ආශීර්ට. කේසර වාහනේ කීල්ස් එකේ කාර් පාක් එකට දාලා වාහනේ බැස්සේ වෙන දෙයක් වෙන්න මූණටම ගේම ඉල්ලනවා කියලා හිතාගෙන. ඉතින් කේසර බහිනවත් එක්කම බැස්සේ ආශිර්. මොනවා වුණත් Tamanගේ යාළුවව කිසිම මොහොතක තනි කරන්න නම් ආශිර් කැමති උනේ නැහැ. ඉතින් දෙන්නම බහිනවත් එක්කම කළු පාට ජීප් එකක් කීල්ස් එකේ කාර් පාක් එක වටෙන් ගියේ මොවුන් දෙන්න හිටපු වාහනේ වැදෙන නොවැදෙන ගානට. හරියට ඔවුන්ට අභියෝග කරන්න වගේ. හම්බෝ ඇති අන්දක්. මොකක් හිතලාද දන්නේ නැහැ යන්න ගියේ. ඉතින් මෙහෙම කියන්නේ ආශීර්. මොන රෙද්දක්ද මන්තපක්. මේ මිනිහගේ කරදරේ නම් ඉක්මනටම ඉවර කරන්න වෙනවා. කේසර කියන්නේ දැස් රත් පැහැ කරගෙන ඔහුගේ හදවතේ මේ වෙලාවේ දැනෙන කෝපය යටපත් කරගන්න අසීරු උත්සාහයක යෙදෙමින්. මෙහෙම තත්වයක් දිගටම තිබ්බොත් නම් උඹට කෙල්ලෙක්වත් සෙට් කරගන්න නම් වෙන්නේ නෑ කේෂ්. ඉතින් මෙහෙම කියන්නේ ආශිර්. ආශිර් කියන්නේ කේසරගේ පිටට තට්ටුවක් දාලා මට ගෑනු ඕනේ නෑ බං. ඇරත් මගේ හිතේ කෙල්ලෙක් ඉන්නවා. ඒ කෙල්ලව මගේ ළඟට ගන්න ඕනේ. හැබැයි මේ මිනිහගේ කරදරේ ඉවරුණාට පස්සේ. ඉතින් මෙහෙම කියන්නේ කේසර නිකම්ම නෙමෙයි. ඔහුගේ මූණේ මනමාල හිනාවක් මනමාල හිනාවකින් පිරෙනවා ආශිර් බලාගෙන. අනේ මන්දාම්මා උඹ ඔච්චර මේ කොල්ලව වටේ යවන්නේ මොකද කියලා මට නම් හිතා ගන්න බෑ. අනුත්තරා කිව්වේ අමාවිගේ වැඩහින්දා පොඩ්ඩක් තරහ ගිහිල්ලා. එහෙම එකපාරම කැමතියි කියලා කිව්වම කිසි අගයක් නැහැනේ බං. අමාවි කිව්වේ දෙන්නම එකට බෙදාගෙන කන බත් එකෙන් කටක් කන ගමන්. දැන් කැම්පස් ඉවර වෙන්නත් ළඟයි. තව පොඩි කාලයයි තියෙන්නේ. ඉතින් අනුත්තරා මේ විදිහට කියන්නේ අමාවිට. ඉතින් අනු මේ විදිහට උත්සාහ කරන්නේ අමාවිගේ පස්සෙන් මේ දවස්වල එන කොල්ලට කැමැත්ත දෙන්න කියලා දිරිගන්වන්න නැත්තම් යොමු කරන්න තමයි. ඉතින් අනු කියන්නේ කොල්ලට දැම්ම උත්තරයක් දෙන්න කියලා. ඉතින් බං එයා කොහොමත් කැම්පස් එක ඉවර වෙලා ඉවරයිනේ. එයා අපිට වඩා වැඩිමල්නේ. ඉතින් මෙච්චර කාලයක් හිටිය එකේ මං කැම්පස් අවුට් වෙනකන් ඉඳීවිනේ. ඉතින් මෙහෙම කියන්නේ අමාවි. මේ අමාවිය හිතන විදිය තමයි ඉතින්. අනේ මේ අමාවි කොල්ලෙක්ගේ ඉවසීමේ සීමාවක් තියෙනවා. අනික දැන් මාස 5ක් විතර තිස්සෙම මොනවත්ම උත්තරයක් නොදී හිටියාම උටත් එපා වෙනවනේ බං. ඉතින් අනුත්තරා මේ විදිහට කියන්නේ අමාවිගේ වැඩ ගැන චුට්ටක් කේන්තියෙන්. ලබන මාසේ හා කියලා කියන්නම්කෝ. අමාවි කිව්වේ ඉවර වෙන බත් කොලේ ආයෙම ඩස්බින් එකට දාන්න උදෙන ගමන්. ඉතින් මේ අමාවි කවුද අපේ ප්‍රධාන චරිතයක් අමාවි කියලා කියන්නේ. ඉතින් අමාවි උත්තරා කියලා කියන්නේ විද්‍යා අංශයෙන් වෛද්‍යවරයෙක් වෙන්න බලාගෙන ඉන්න වෛද්‍ය ශිෂ්‍යාවියක්. ඉතින් ඇය ගොඩක් අය අතර ප්‍රසිද්ධ ඇයට හිමි දිග කොණ්ඩේ හින්දා.
අහිංසක වුණාට හිත හයිය කෙල්ලෙක් කියලා කවුරු නොදන්නවා වුණත් ඒක දන්නේ ළඟම ඉන්න අනුත්තරා. ඉතින් රැඩ් කරන කාලේ හැම දෙයකටම පොඩි දෙයටත් අඬන එක තමයි අඬන්නේ අමාවික් මොන දෙයටත් අඬන්නේ අනුත්තරාව බදාගෙන. ඉතින් පොඩි දෙයටත් අඬනවා වුණාට කෙල්ලගේ හිත හයියයි. මං යනවා එහෙනම්. හෙට හොස්පිටල් යන්න ඕනේනේ. අනෝ කිව්වේ අමාවිට සමු දෙන ගමන්. ඉතින් අමාවිත් බස් හෝල්ඩ් එකට ආවේ බස් එකක් අරගෙන ඉක්මනටම ගෙදර යනවා කියලා හිතාගෙන. හැබැයි මේ විදිහට අමාවි අනුත්තරා වෙන වෙනම බලාගෙන ඉන්න තව කෙනෙක් ඉන්නවා ඇය ළඟට කිට්ටු වෙන්න. ඉතින් කෙල්ල ඉන්නේ ගෙදර යන්න බලාගෙන වුණත් කෙල්ල එනකම් මග බලාගෙන ඉන්න එක දැසක් ඉන්නවා ඒ විශ්ව. ඉතින් මේ විශ්ව තමයි මේ අමාවිගේ පස්සෙන් මාස ගාණක් තිස්සේ කැරකෙන පිරිමි ප්‍රාණය. ඔහු අමාවි තරමටම උස හොඳ හැඩිදැඩි ශරීරයක් තියෙන කොල්ලෙක්. ඉතින් බැලූ බැල්මෙන්ම ඔහු කඩවසම්. අන් අයගේ ආකර්ෂණය නොමදව ලැබෙන කෙනෙක්. ඉතින් අමාවිත් මේ ආකර්ෂණයට ආකර්ෂණය වෙලා තමයි ඉන්නේ. ඒ කියන්නේ අමාවිත් කොල්ලට කැමැත්තෙන් හිටියට වැඩිය පෙන්වන්න කියන චුට්ටක් ආඩම්බරකමින් තමයි ඉන්නේ. අමා යමු මං ගිහින් දාන්නම්. විශ්ව අමාවිට කිව්වේ තමන්ගේ යතුරු පැදිය පෙන්වමින් ඒක යන් කියලා තමයි මේ කොල්ල කියන්නේ. මොකද හේතුවකට කවදාවත් නැතිව කෙල්ලට හිතුණා ඔහුත් එක්ක යන්න. සමහර විට එහෙම වෙන්න ඇත්තේ අද අනුත්තරා අනු කියපු දේවල් වල බලපෑම වෙන්නත් පුළුවන්. ඉතින් මොකක් හරි හේතුවකට ඇයට හිතෙනවද ඔහුත් එක්ක ගෙදර යන්න. ගේ ගාවින්ම දැම්මොත් අම්මා අහවි කවුද කියලා. අමාවි කියන්නේ විශ්ව මොකක් කියාවිද කියලා බලන්න. හැබැයි ඒකට විශ්ව උත්තර දෙන්න මෙන්න මෙහෙම. කොහොමත් අම්මව හම්බ වෙන්න වෙන එකේ එහෙම දැනගත්තට කමක් නෑ ඉතින්. මේ විශ්ව කියන්නේ කෙල්ලගේ මූණේ හිනාවක් නැගෙtti. යමු. හැබැයි අදට විතරයි අමා කියන්නේ හෙල්මට් එක අතට අරගෙන. හැබැයි ඒකට විශ්ව කියන්නේ මෙන්න මේ වගේ කතාවක් අතින් පටන් අරගෙන හැමදාම යමු. ඒකට මට ඕනේ මේ මැඩම්ගේ කැමැත්ත විතරයි. ඉතින් මෙහෙම කියන්න විශ්ව. ඉතින් එහෙම කියපු විශ්ව බලෙන්ම වගේ කෙල්ලගේ හෙල්මට් එක දාලා ඇයව වාරු කරගත්ත බයිසිකලෙන් නගින්න. විශ්ව හරි පරිස්සමට අමාවිව ගෙදර එක්කගෙන යන්න පිටත් උනේ හරිම ආසාවෙන්. මොකද ඇය මේ පළවෙනි පාර තමයි ඔහුත් එක්ක යන්නේ. හැබැයි ඔවුන්ගේ දිහාව තව එක්කෙනෙක් බලාගෙන ඉන්නවා කියලා දෙන්නටම වැඩි ගාණක් උනේ නැහැ. අමාවිගේ ගෙදර හිටියේ ඇයයි මල්ලිලා දෙන්නයි. මල්ලිලා දෙන තවමත් පාසල් වයසේ පසු වෙනවා වගේම කෙල්ලගේ තාත්තා වැඩ කළේ බැංකුවක. කෙල්ලගේ අම්මා රැකියාවක් නොකළේ දරුවන් 3 දෙනාවම බලා ගන්න ඕන හින්දා. ඉතින් කෙල්ල එක්කගෙන යද්දි හදිසියෙම ඔවුන්ගේ වාහනේ ළඟටම සුපෝකපෝගේ කාර් එකක් වංගුවක් දැම්මේ දෙන්නවම ගැසිලා යති. මොනවා වුණත් විශ්වට පුළුවන් වුණා කෙල්ලවයි ඔහුවයි යතුරු පැදියයි තුනම බේරගන්න නොවැටි බේරගන්න. ඉතින් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. ඉස්සරහට දෙවෙනි කොටස ගේනවා ඉක්මනටම. මේ එපිසෝඩ් එක 2000ක් වගේ පිරිසක් බැලුව ගමම ඊළඟ එපිසෝඩ් එක අරගෙන එනවා. ඉතින් කතාවට කැමති අය කතාවත් එක්ක එකතු වෙන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා. ඉතින් එහෙනම් අපි ඊළඟ දවසේ හම්බෙමු කතාවේ දෙවෙනි එපිසෝඩ් එකත් එක්ක.